මම මුලින්ම try කරා නිකන් කියන ආයතන හයක් තියෙනවා කියලාම හිතාගෙන ඒක මොහොතින් මොහොත සකස් වෙන හැටි බලන් ඉන්න. ඊට පස්සේ තේරුණා මට ඒක අවුලක් තියෙනවා කියලා. පස්සේ ඒක නැවැත්තුවා. ඊට පස්සේ එතන කිරීමක් තියෙනවානේ කියන්නේ මම සකස් වෙනවා වගේ දැනුණා මට. ඊට පස්සේ එක දවසකින් අර මේ මොහොතේ තියෙන ස්වභාවයක් තියෙනවා නම් ඒක 100% කැප්චර් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඒක බාරගෙන යටත් වෙලා ඉතිය සම්පූර්ණයෙන්ම මම නැතුව කියන එක මොහොත එකක් වගේ දැනෙනවා ඒක. කියන්නේ ඒක දැනෙනවා ඒක බලන්නේ නැහැ දැනෙනවා. කියන්නේ හැම දෙයක්ම දැනීම මාත්‍ර විදියට විතරයි ඒකට සකස් වෙන්නේ. ඒ දැනෙන දැනීම මාත්‍රයෙන් විතරයි නේද ඒක. මෙහෙමයි කොහොමත් ඉතින් මම නැතුව කියලා බලන්න දෙයක් නැහැ කොහොමද මම නෑ තමයි. ඒක 아무තෙන් මම නැතුව කියලා බලන්න දෙයක් නැහැ. මම කියලා කියන්නේ අපි මේ ගොඩනැගෙන මේ අපේ මේ සිතුවිලි ගොඩනැගීම හෝ මේ ගොඩනැගීමට අපි ගොඩනැගීම විග්‍රහ කරගන්න අපි දාගත්තු සම්මුතික නාම මාත්‍රයක් විතරයි මම කියන එක. හරිද? ඉතින් ඒවා අමුතුවෙන් මම කියලා මම නැතුව කියලා බලන්න අමුතුවෙන් වෙහෙසක් දරලා බලන්න දෙයක් නැහැ. ඊළඟට මේ මොහොතේ ඉන්නවා කියලා ආයි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. කොහොමත් ඉන්නේ මේ මොහොතේ තමයි. හරිද? එතකොට මේ මොහොතේ තමයි ඉතින් අපි අතීතේ හරි අනාගතේ හරි මොකක් හරි මවාගෙන හිටියත් ඒ මැවීම තියෙන්නේ මේ මොහොතේ විතරයි. එතකොට අමුතුවෙන් වෙහෙසක් දාලා අමුතුවෙන් දඟලලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තේරුම් ගැනීම විතරයි කරන්න ඕනේ. දඟලලා උත්සාහ කරලා අමුතුවෙන් ඒක කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඔය ඒ සමහර වෙලාවට එහෙම කියන්නේ දැන් එහෙම දඟලන ගතියක් තියෙනවා. සමහර වෙලාවට එහෙම නැහැ. එක තැනකදී මම දැක්කා කියන්නේ මගේ ඇතුලෙන් ඉස්සරහා තියෙන රූපේ ප්‍රොජෙක්ට් වෙනවා ඊට පස්සේ මම සකස් වෙනවා. එහෙම ස්වභාවයක්. නෑ ඒක ඔබ මේ යම්කිසි දෘෂ්ටියක් දාගෙන බලපු එකක් නේ. හරිද? මම කියන්න උත්සාහ කරේ ඔබ දැන් ඕක ආටිෆිෂියලි බලලා තියෙනවනේ. ඒ බැලීම හරහා ඔබ මේ මොඩල් එකක් හදාගෙන තියෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේම කෙලවරේ ඒකට ඔබටම උත්තරේ දුන්නා. ඒකත් තවත් එකක් නේද කියලා. ඇත්තටම මේක තවත් එකක් තමයි. ඒක කෘතිමව ආටිෆිෂියලි ඔබ බලලා හදාගත්තු මොඩල් එකක් නේ ඒක. ඔව් සර්. හරිද? ඕකත් අතහැරලා දාලා නිදහසේ ඉන්න. හරි. One thing I know.